ආයුබෝවන් යාළුවනේ. සියල්ල YouTube channel එකෙන් අද අපි ආවේ ටිකක් වෙනස්ම බොහොම විශේෂ වීඩියෝ එකක් අරගෙන. ඇත්තම කිව්වොත් අපි දෙන්නට ගොඩාක් කාලෙකින් හරියාකාරව නිවාඩුවක් ගන්න බැරි වුණා. ජීවිතේ ගොඩාක් කාර්යබහුල වෙලා තිබුණේ. ඉතින් අපි දෙන්න හිතුවා දැන් නම් පොඩි රිලැක්ස් එකක් දාන්න ඕනේ කියලා. අපිට ඕන උනේ වැඩි දුර නැති හැබැයි නියම නිදහසක් තියෙන තැනක්. නිස්කලංක සීතල පරිසරයක්. අපේ ලිස්ට් එකේ තැන් කීපයක්ම තිබුණා. හැබැයි අන්තිමේදී අපි තෝරගත්තේ හපුතලේ. අයි අපි හපුතලේම තෝරගත්තේ කියලා ඔයාලට වීඩියෝ එකේ අන්තිම වෙද්දි තේරෙයි. ඉතින් අපි දවල් 1:00ට විතර අපේ ගමන පටන් ගත්තා. බලංගොඩේ. ඔයාලා බලංගොඩේ ඉඳන් හපුතලේ පාරේ ගිහින් තියලාද? ඒ පාර ඇත්තටම මාරම ලස්සනයි. එහෙනම් මම හිතනවා ඔයාලා හැමෝම අපේ මේ ගමනට එකතු වෙයි කියලා. මේ තමයි අපේ ට්‍රැවල් පාර්ට්නර්. මේක නිකම්ම කාර් එකක් නෙමෙයි. අපේ පවුලේ කෙනෙක් වගේ. විශේෂත්වය කියන්නේ මේ කාර් එකටත් මගේ වයසමයි. ඉතින් මේ විසා අපිට මේ කාර් එක ගැන හුඟක් ආදරයක් තියෙනවා. වයස වුණත් මේක තවමත් හුඟක් විශ්වාසවන්තයි. අපේ පළවෙනිම වියදම උනේ තෙල් ගහපු එක. අපි රුපියල් 3500ක තෙල් ගහගත්තා. බලංගොඩේ ඉඳන් හපුතලයට යන පාර ඇත්තටම මනස්කාන්තයි. පාර දෙපැත්තේ තියෙන තේවතු කඳුපන්ති දකිද්දි ඇහැට මාරම සහනයක් දැනෙනවා. ගමන ආරම්භයේදී රස්නේ වැඩි වුණත් අපි හපුතලේ කඳුහෙල් තරණය කරද්දී පරිසරය නියමටම සීතල වෙන්න ගත්තා. අපි කාර් එකේ ජනේලත් පහත් කරගෙන ඒ අලුත් කඳුකර හුළඟ විඳගෙන තමයි ගියේ. මේ මොහොත මාරම නිදහස් හැඟීමක් ගෙනාවේ. ඔයාලා කාර් එකෙන් ට්‍රිප් යන්න කැමතිද? නැත්නම් බස් එකෙන්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. හවස 4ට විතර වෙද්දී අපි හපුතලයට ළඟා වුණා. හපුතලේ කියන්නේ ඇත්තටම ලස්සන කන්දක්. ඉතින් අපි නවාතැන් ගත්තේ හපුතලේ තියෙන ග්‍රෑන්ඩ් ග්ලෝරියස් හෝටලේ. හෝටලයට ඇතුළු වුණු ගමන්ම අපිට තේරුණා මේක හරිම නිස්කලංක ලස්සන තැනක් කියලා. ස්ටාෆ් එකේ හැමෝම හරිම මිත්‍රශීලී. චෙකින් වෙලා අපි අපේ කාමරයට ගියා. කාමරය මාරම පිරිසිදුයි. හැම දෙයක්ම හුඟක් පිළිවෙලට තිබුණා. අපිට ඕන වුණු හැම පහසුකමක්ම තිබුණා. කාමරේ ජනේලෙන් පෙනෙන දර්ශනය නම් වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. මේ කාමරයට අපිට ගියේ රුපියල් 6000යි. ඒ දෙන්නටම. ඒ ගානට නම් මේක ඇත්තටම මාරම ලාභයි. විශේෂයෙන්ම මෙහෙම ලස්සන තැනක. මෙතන ඉඳන් බලද්දි බදුල්ල පාර ලස්සනට පේනවා. රෑ වෙද්දී ඒ වටපිටාව තවත් ලස්සන වෙනවා. අපි කාමරේ පොඩි වෙලාවක් විවේක අරගෙන ඊට පස්සේ හෝටලේ බැල්කනියේ ඉඳගෙන උණුසුම් තේ එකක් බිව්වා. ඒ වගේ සීතල පරිසරයක උණුසුම් තේ එකක් බොද්දි දැනෙන සහනය මාරම සුපිරි. ඒ තේ එකට අපිට රුපියල් 300යි. ඒ වගේ නිස්කලංක සීතල රාත්‍රියක ගත කරපු වෙලාව මාරම සුන්දරයි. හෝටලේන අපිට හුඟක් රසවත් රාත්‍රී කෑම වේලක් ලැබුණා. කෑම ටික ඇත්තටම හුඟක් රසයි. අපි කිහිපයක්ම රස බැලුවා. රාත්‍රී කෑමට අපිට රුපියල් 2800ක් ගියා. පහුවදා උදේ නැගිට්ටම හපුතලේ මේ පිනි සීතල උදෑසන වචනෙන් කියන්න බැරි තරම් ලස්සන මාරම රොමැන්ටික් අත්දැකීමක් වුණා. මුළු පරිසරයම මීදුමෙන් වැහිලා සීතල හුළඟක් හෙමුවා. ඕ ඒ ලස්සන පරිසරය විඳගන්න ලැබෙන එක ජීවිතේට එකතු වුණු තවත් මාරම සුන්දර මතකයක්. අපි බැල්කනියේ ඉඳගෙන මීදු මාතරින් පෙනෙන ලස්සන කඳුපන්ති දෙස බලාගෙන අපේ උදේ කෑම වේල ගත්තා. ඒ මොහොත මාරම සුවපහසු ආදරණීය මොහොතක්. උදේ කෑමට අපිට ගියේ රුපියල් 1800යි දෙන්නටම. ඔයාලගේ ආදරණීයම ට්‍රිප් මතකයක් ගැන අපිට කමෙන්ට් එකක් දාන්න. උදේ කෑමෙන් පස්සේ අපි හෝටලෙන් චෙක් අවුට් වෙන්න සූදානම් වුණා. හෝටලේ ස්ටාෆ් එක මාරම මිත්‍රශීලී. එයාලා අපේ හැම අවශ්‍යතාවයක්ම හුඟක් හොඳින් බැලුවා. අපි උදේ 11ට විතර ආපහු බලංගොඩ එන්න පිටත් වුණා. නිකම්ම ගෙදර එන්නේ නැතුව එන ගමන් අපි හැමදාම යන තැනක් වුණු බෙලිහුල්ලොයට ගියා. බෙලිහුල්ලොය ඉස්සරන්නේ මාරම ලස්සන පිරිසිදු දිය පාරක් තියෙන තැනක්. ඉතින් අපි එතනින් දිය නාලා මාරම සහනයක් ලැබුවා. ඔයාලත් බෙලිහුල්ලොයෙන් දිය නාලා තියෙනවද? තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. දිය නාලා ඉවර වෙලා අපි දවල් කෑම ගත්තා බෙලිහුල්ලොය ළඟ තියෙන කඩේකින්. කෑම හුඟක් රසයි. දවල් කෑමට අපිට රුපියල් 1200ක් ගියා. දවල් කෑමෙන් පස්සේ අපි ආපහු බලංගොඩට ආවා. හවස 5 වෙද්දි අපි අපේ ගෙදරටම ආවා. අඩු වියදමකින් ගොඩක් දුර යන්නේ නැතුව රිලැක්ස් වෙන්න ඕන අයට මේක ඇත්තටම නියම ට්‍රිප් එකක්. ඉතින් ඔයාලටත් ලේසියෙන්ම දැනගන්න මම අපේ සම්පූර්ණ වියදම කියන්නම්. ප්ලෑන් කරන අයට මේක හුඟක් වැදගත් වෙයි. අපේ පෙට්‍රල් වලට රුපියල් 3500යි. හෝටල් කාමරයට රුපියල් 6000යි. හවස තේ එකට රුපියල් 300යි. රාත්‍රී කෑමට රුපියල් 2800යි. උදේ කෑමට රුපියල් 1800යි. බෙලිහුල්ලොයෙන් දවල් කෑමට රුපියල් 1200යි. ඒ කියන්නේ අපේ සම්පූර්ණ වියදම රුපියල් 15600යි. ඔයාලත් හපුතලේ යන්න කැමතිද? නැත්නම් වෙන කොහෙටද යන්න කැමති? අපිට කමෙන්ට් එකක් දාන්න.
වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. අපේ සියල්ල channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.